පුංචි දුවේ පුතේ මේ තියෙන්නේ 2026 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයේ 9 වන ගැටලුව. අපි බලමු මේ ගැටලුව අපි කොහොමද නිවැරදිව විසඳන්නේ කියලා. එක ළඟ පිහිටි මාස 4කට තිබිය හැකි වැඩිම දින ගණන කීයද? 122යි, 123යි, 124යි. අපි බලමු පුතේ අවුරුද්ද මාස 12ට තියෙන දින ගණන කීයද කියලා. අපි දන්නවා ජනවාරි මාසෙට දින 31ක් තියෙනවා කියලා. පෙබරවාරි මාසේ සාමාන්‍ය වර්ෂයක් නම් දින 28ක් තියෙනවා. පෙබරවාරි මාසෙට අධික වර්ෂයක් නම් දින 29ක් තියෙනවා. මාර්තු මාසෙට දින 31යි, අප්‍රේල් මාසෙට දින 30යි, මැයි මාසෙට දින 31යි, ජූනි මාසෙට දින 30යි, ජූලි මාසෙට දින 31යි, අගෝස්තු මාසෙට දින 31යි, සැප්තැම්බර් මාසෙට දින 30යි, ඔක්තෝබර් මාසෙට දින 31යි, නොවැම්බර් මාසෙට දින 30යි, දෙසැම්බර් මාසෙට දින 31යි. දැන් මේ මාස 12න් වැඩිම දින ගණන විදිහට අපිට ගන්න වෙන්නේ දින 31නේ. එතකොට අපි දන්නවා පුතේ අවුරුද්දේ මාස 12 දින 31 යෙදෙන එක ළඟ පිහිටි මාස දෙකක් තියෙනවා. ඒ තමයි ජූලි අගෝස්තුයි. එතකොට ජූලි මාසයේ අගෝස්තු මාසයේ අපි අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඒත් එක්කම ඊළඟට තියෙන මාස දෙකත් එක්ක අපි බලමු මේ දිනවල මේ මාස 4 දිනවල එකතුව කීයක් එනවද කියලා. ජූලි මාසේ දින 31යි, අගෝස්තු මාසේ දින 31යි, සැප්තැම්බර් මාසේ දින 30යි, ඔක්තෝබර් මාසේ දින 31යි. එතකොට මේ දින ටික එකතු කරපුවාම අපිට පිළිතුර විදිහට එනවා 123ක්. දින 123ක් එනවා. අපි බලමු ජූලි අගෝස්තු මාසවලට පෙර මාස දෙකත් එකතු කරලා දින ගණන. මැයි මාසේ දින 31යි, ජූනි මාසේ දින 30යි, ජූලි මාසේ දින 31යි, අගෝස්තු මාසේ දින 31යි. එතකොට මේ දින ටිකත් අපි එකතු කරපුවාම අපිට පිළිතුර විදිහට 123 ලැබෙනවා. කලින් පිළිතුරමයි එතකොට 123ම තමයි. නම් පුතේ වැඩිම දින ගණන එක ළඟ පිහිටි මාස 4ක වැඩිම දින ගණන තමයි දින 123.